සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මොකද මේ දවස්වල උණ හෙම්බිරිසාව එක්ක යන වෛරස් තුනක් තියෙනවා. ඉතින් මටත් ඒක හැදිලා හිටියේ සති 2ක් 3ක් වගේ මමත් ගොඩාක් අපහසුතාවෙන් හිටියා. දැන් නම් මං සනීප වෙලා හොඳින් ඉන්නවා. ඉතින් මං හිතුවා අද vlog එක අරගෙන එන්න. vlog එකකින් හැබැයි day vlog එකක්වත් study vlog එකක්වත් නෙවෙයි. මම අරගෙන ආවේ අද මං ගෙනාවේ වෙනස්ම විදිහේ vlog එකක්. ඒ තමයි මං කාලයක් තිස්සේ පිම්පල්ස් ඇවිල්ලා කුරුලෑ වලින් දුක් විඳපු කාලයක් තිබුණා. අන්න ඒ කාලේ මං කොහොමද මග ඇරගෙන දැන් මං පිම්පල්ස් අඩු කරගෙන දැන් මගේ මූණ පැහැපත්ව තියාගන්න මම මොනවද යූස් කරන්න කියලා ඔයගොල්ලොත් එක්කන් ෂෙයා කරගන්න. ඉතින් මගේ වීඩියෝ එක දිගටම බලන්න කියලා මං ඉල්ලනවා. ඒ වගේම මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. මේ තියෙන්නේ මගේ 2022 අවුරුද්දේ මූණ. ඉතින් මේ පිම්පල්ස් ආවිල්ලා දැන් සනීප වෙලා මේ 2023 අවුරුද්දේ. ඊට පස්සේදී 2026 නෙමෙයි මේ තියෙන්නේ මම 2026 මගේ මූණ තියෙන විදිය. ඉතින් ඇත්තටම මම කියන්න ඕනේ මට අර විදියට පිම්පල්ස් ආවේ කිසිම බ්ලීච් ක්‍රීම් එකක් යූස් කරලා නෙවෙයි. මොකද මට ඕෆ් මාක්ස් ප්‍රොඩක්ට් කිහිපයක් මට ආසාදනීය වුණා. අන්න ඒ හේතුවත් එක්ක තමයි මට අර විදියට මගේ මූණේ පිම්පල්ස් ගොඩාක්ම එන්න හේතුවක් උනේ. ඉතින් මට තියෙන්නේ පිම්පල්ස් එන ඔයිලි වෙන සෙන්සිටිව් ස්කින් එකක්. ඉතින් ඒ නිසා නිතරම වගේ පිම්පල්ස් එන්න බලනවා. ඉතින් මේ තියෙන්නේ වියාන එකේ ෆේස් වොෂ් එක, ඔයිල් ස්කින් ටයිප් එකේ ෆේස් වොෂ් එක. ඉතින් මේක ඇත්තටම මට හොඳයි. මොකද මගේ මූණේ කුරුලෑ එන එක ගොඩක්ම අඩු වුණා. ඒ වගේම තමයි මට දැන් නිතරම කුරුලෑ එන නිසා මම තව එකක් යූස් කරනවා ප්‍රිවෙන්ස් එකේ එන ක්ලෙන්සර් එක. මොකද මට නිතරම මගේ මූණ ගොඩාක් ඔයිලි වෙනවා. ඒ නිසා මට ඇත්තටම ක්ලෙන්සර් එකක අවශ්‍යතාවය තියෙනවා තදින්ම. ඒ නිසා මම ගොඩාක් එළියට යන දවස්වලට ගොඩාක් මගේ මූණේ කුණු තූල රැඳිලා තියෙනවා වගේ මට තේරුණොත් මම අන්න ඒ වෙලාවට මෙන්න මේ ක්ලෙන්සර් එකෙන් තමයි මගේ මූණ වොෂ් කරන්නේ. ඉතින් ඒ නිසා මට මෙන්න මේ වියාන එකේ එන ෆේස් වොෂ් එකයි ප්‍රිවෙන්ස් එකේ එන මේ ක්ලෙන්සින් ජෙල් එකයි දෙකම මට ඇත්තටම ඕනේ. ඉතින් මං ආයෙම ඔයගොල්ලන්ට කියනවා මම අර කලින් තිබ්බ මගේ පිම්පල්ස් තත්ත්වන නැති කරගත්තේ මේ ප්‍රොඩක්ට් වලින් නෙවෙයි. මම දැනට යූස් කරන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට්. ඉතින් මේ තියෙන්නේ වියාන එකේ එන ස්ක්‍රබ් එක. ඇත්තටම මේකත් මට ගොඩක්ම හොඳයි. මොකද මගේ තියෙන කළු ලප කුරුලෑ නිසා ආපු ඩාර්ක් ස්පොට්ස් මට ඒව ඇත්තටම මේ නැති කරගන්න ගොඩාක් උදව් වෙන ස්ක්‍රබ් එක. ඉතින් මට ස්ක්‍රබ් එකක් අනිවාර්යෙන්ම ඕනි. මොකද මගේ මූණේ ලප තියෙන නිසා මට ඒව අයින් කරගන්න. හැබැයි දැන් නම් මගේ මූණේ කුරුලෑ ලප එහෙම මුකුත්ම නැතිම තරම් ගොඩාක්ම මගේ දැන් මූණ ග්ලෝ අප් වෙලා ක්ලියර් වෙලා ගොඩක්ම පිළිවෙලට තියෙනවා ලස්සනට. ඉතින් ඕගොල්ලොන්ට අර ෆොටෝ වලදී මම කිසිම ෆිල්ටර් එකක්වත් මොකුත්ම යූස් කරලා තිබ්බේ නැහැ. නෝමලි ගහපු ෆොටෝ. ඉතින් මේ ස්ක්‍රබ් එක මම ඩේලි යූස් කරන්න පුළුවන් වුණත් මම ඩේලි යූස් කරන්නේ නැහැ. මොකද මම දවසක් කර දවසක් තමයි මේ ස්ක්‍රබ් එකත් යූස් කරන්නේ. ඉතින් මේක රුපියල් 1300 ගාණක් වගේ මට මතක. මම ඔයගොල්ලන්ට ප්‍රයිස් එක පෙන්නන්නේ නැති මේකේ. ඉතින් වීඩියෝ එක බලන ඔයාට ඒක අනිවාර්යයෙන්ම පෙනේ. මේ ප්‍රොඩක්ට් ඔයාට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔයාලගේ එක එක ස්කින් ටයිප් එක අනුව තමයි අපිට මේව ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි ජැනට් එකේ එන ෆේස් පැක් එක. මොකද ජැනට් එකේ ප්‍රොඩක්ට් ගොඩක් හොඳයි. හැබැයි මට නම් සෙට් උනේ නැහැ ගොඩක්ම. මොකද මට අර පිම්පල්ස් කාලෙත් මම ජැනට් එක යූස් කරා. මට ඒකිනුත් රිසල්ට් තිබ්බේ නැහැ. මට කුරුලෑ මගේ වැඩිවීමක් සිද්ධ වුණේ. ඉතින් නොමාක්ස් එකත් එහෙමයි. නොමාක්ස් රේන්ජ් එකත්. හැබැයි මට ජැනට් එකේ BB ක්‍රීම් එකයි මෙන්න මේ ෆේස් පැක් එකයි සන්ස්ක්‍රීම් එකයි නම් බෙස්ට්ම බෙස්ට්. මොකද මට ඇත්තටම හොඳයි. ඉතින් මේ ෆේස් පැක් එකත් මම ඩේලි යූස් කරන්නේ නැහැ. ෆේස් පැක් ඩේලි දාන්න එපා කිසිම වෙලාවක. මම සතියේ දවස් 2ක් වගේ තමයි මේ ෆේස් පැක් එකත් මගේ මූණට ඇප්ලයි කරන්නේ. තියලා විනාඩි 10ක් විනාඩි 20ක් වගේ අතර කාලයක් තියලා මම මේක වොෂ් කරනවා. ඉතින් ඔරෙන්ජ් පීල් ඒකත් මාරම හොඳයි. ඉතින් යූස් කරන අය නම් දන්නව ඇති. ඉතින් තව කෙනෙකුට මේක නොගැලපෙන්නත් පුළුවන්. ඉතින් හැමෝටම රෙකමන්ඩ් කරන්න අමාරුයි. මොකද එක එක අයගේ එක එක ස්කින් ටයිප් තියෙන නිසා.
ඉතින් ඔන්න කොහොම වුණත් ඔයිලි ස්කින් එකක්, සෙන්සිටිව් ස්කින් එකක්, නිතරම පිම්පල්ස් වෙන ස්කින් එකක් නම් තියෙන්නේ ඔයාට මෙන්න මේ ප්‍රොඩක්ට් එක නම් අනිවාර්යෙන්ම මැච් වෙන්න ඕනි. මොකද මට තියෙන්නේ එහෙම ස්කින් එකක් නිසා. ඉතින් මෙන්න මේ ටික මම මෙහෙම යූස් කරනවා. ඊට අමතරව මම ප්‍රිවෙන්ස් එකේ එන මෙන්න මේ ටෝනර් එක යූස් කරනවා. ප්‍රිවෙන්ස් එකේ ටෝනර් වර්ග දෙකක් තියෙනවා. එකක් නෝමල් යූස් කරන්න පුළුවන් එකක්. මේක එන්නේ නම් පිම්පල්ස් මාක්ස් කන්ට්‍රෝල් කරන්න. බ්ලෙමිෂස් වලට එන එකක් තමයි මේක. ඉතින් 1190ක් තමයි ප්‍රයිස් එක. මේකත් මං අවුරුද්දක වගේ කාලයක් ඉඳන් දැන් යූස් කරනවා මේ ටෝනර් එක. මට ඇත්තටම හොඳයි. මට හිතෙනවා ගොඩක්ම මගේ පිම්පල්ස් ඒවා කන්ට්‍රෝල් වෙන්න, මාක්ස් අඩු වෙන්න හේතුව වෙන්න ඇති මෙන්න මේ ටෝනර් එක වෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද මට මේක මාර විදියට මැච් වෙනම ටෝනර් එකක් උනේ මේක. මම ගොඩාක්ම ටෝනර් වර්ග යූස් කරත් මට ලොකු ටෝනර් එකකින් නම් ගොඩාක් රිසල්ට් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒක සාමාන්‍ය අපේ ස්කින් එක ක්ලියර් කරගන්න සහ අර ඕපන් පෝසස් විවෘත වෙලා තියෙන ඒවා වහගන්න තමයි අපිට ටෝනර් එකක් උදව් වෙන්නේ. ඉතින් මේක තමයි මම නයිට් ටයිම් එකට යූස් කරන ෂෙලෝ එකේ එන ඇලෝවේරා ජෙල් එක. මම දැන් කාලයක් තිස්සේ ඉඳන් කිසිම ෆේස් සීරම් එකක්, ෆේස් ක්‍රීම් එකක් යූස් කරන්නේ නැහැ. ඉතින් මේක තමයි ලිප් බාම් එක. මගේ තොල් ඇත්තටම ටිකක් තියෙනවා රෝස පාටට. හැබැයි මගේ ඉක්මනටම තොල් අර ඩ්‍රයි වෙනවා. ඒ නිසා මට මේ ලිප් බාම් එක ඇත්තටම ගොඩක් හොඳයි. මේකෙත් පේක් එනවා. ඔයාලා හොඳට හොයලා බලලා හොඳ එකක් ගන්න. මම නම් ගත්තේ කීල්ස් එකෙන් රුපියල් 1600 ගාණක් වුණා. මේ සන්ස්ක්‍රීම් එක ජැනට් එකේ මේක නම් මම නිතරම වගේ යූස් වෙන්නේ නැහැ. එළියට ගියොත් විතරමයි යූස් වෙන්නේ. ඒකත් කලාතුරකින් වගේ. ඒක මගේ දුර්වලතාවයක්. මොකද සන්ස්ක්‍රීම් යූස් කරන්නේ නැති එක. කොහොමනත් මෙන්න මේ ප්‍රොඩක්ට් එක තමයි මට ඇත්තටම මගේ පිම්පල්ස් වලට ගොඩක්ම උදව් උනේ. දැන් කන්ට්‍රෝල් කරගෙන ලස්සනට තියාගන්න. මගේ අර කලින් ආපු පිම්පල්ස් ටික ඒ කාල සීමාවේ මම ඇත්තටම සුව කරගත්තේ කෝමාරිකා වලින් විතරමයි. ඉතින් thank you.